පුද්ගලයෙක් හොඳ මිනිසෙක් වෙන්නේ වීරයෙක් වෙන්නේ තමන්ගේ ආගම, ජාතිය, කුලය හේතු කරගෙන නම් නෙමෙයි. පුද්ගලයෙක් වීරයෙක් කරන්න එකම එක නිර්භීත සිතුවිල්ලකට පුළුවන්. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පළතුරු විකුණපු අහමඩ් අල් අහමඩ් අද වෙද්දී මුළු ලෝකෙම කතා කරන වීරයෙක් වුණේ අන්න ඒ නිසයි. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩායි වෙරළ තීරයේ පැවති හනුකා උත්සවයක් අතරට ආපු ආයුධ සන්නද්ධ වෙඩික්කරුවන් දෙදෙනෙක් හිස හැරුණු අතට වෙඩි තියන්න පටන් ගත්තා. හනුකා උත්සවය ලේ විලක් වෙන්න ගත වුණේ බොහොම පොඩි වෙලාවයි. සමහරු ජීවිතේ වෙනුවෙන් පුළුවන් තරම් ඈතට දුවනකොට මෙච්චර වෙලා වාහන දෙකක් අතර සැඟවිලා හිටපු අහමඩ් අල් අහමඩ් ක්‍රියාත්මක වුණා. ගිනියවියක් අතැතිව ඉදිරියට ආපු එක් වෙඩික්කරුවෙක් වෙත පැන්න අහමඩ් වෙඩික්කරු සතුව තිබුණු ගිනියවිය උදුරගත්තා. හැබැයි මේ වෙද්දිත් අනෙක් වෙඩික්කරුගේ වෙඩි පහරවල් දෙකක් අහමඩ්ගේ සිරුර සිදුරු කරගෙන ගිහින් ඉවරයි. වෙඩි තැබීමට ආපු එක් වෙඩික්කරුවෙක් පොලිස් අත්අඩංගුවට පත්වෙනකොට තවත් කෙනෙක් පොලිසියේ වෙඩි පහරින් මරණයට පත් වුණා. පොලිස් විමර්ශනවලදී හෙළි වුණේ මේ වෙඩි තැබීම සිදු කරලා තිබුණේ එකම පවුලේ පියෙක් සහ පුතෙක් කිය. කොහොම වුණත් මේ සාහසික වෙඩි ප්‍රහාරයෙන් අවුරුදු 10ක පුංචි දැරියක් ඇතුළු 15 දෙනෙකුට ජීවිත අහිමි වුණා. තුවාල ලැබපු පිරිස 42ක්. ඕස්ට්‍රේලියානු බලධාරීන් නිවේදනය කළේ වෙඩි තැබීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස සලකා විමර්ශන සිදු කරන බවයි. වාර්තා වෙන විදිහට වෙඩිවැදුණු අහමඩ් මේ වෙද්දී රෝහල් ගතව ප්‍රතිකාර ලබන. තමන්ගේ ජීවිතය ගැනවත් නොසිතා තුවක්කුවක් ඉස්සරහට පැන්න අහමඩ් අල් අහමඩ් අද වෙද්දී ලෝකෙම දන්න කෙනෙක්. ඔහුගේ වීරත්වය මුළු ලෝකයටම කියන කතාවක් තියෙනවා. ඒ තමයි මිනිහෙක් හොඳ මිනිසෙක් වෙන්නේ, වීරයෙක් වෙන්නේ තමන්ගේ ආගම, ජාතිය, කුලය හේතු කරගෙන නම් නෙවෙයි කියලා.